මගේ YouTube channel එක පටන් අරන් පැය 24ක් යන්නත් කලින් report උත් ගහලා. කොහොමද මේ වගේ comments? ස්තුතියි. හොඳට බලාගෙන ඉන්න. මොකද්ද ඔයාලට වෙන්න යන්නේ කියලා මේ වීඩියෝ එකෙන්. හරි කලබල වෙන්න ඕනේ නැහැ. අපි හිමීට මේ ප්‍රශ්නේ විසඳගමුකෝ. ඊට කලින් දැන් මගේ වීඩියෝස් මීට කලින් බලපු නැති කට්ටිය ඉස්සල්ලාම පිළි අරගෙන ඉන්න බෑ. ඒක නිසා අයිබෝන්. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මගේ නම පොඩි ටිප්ස්. මේ තියෙන මගේ TikTok channel එක, මේ තියෙන Facebook page එක, මේ තියෙන Instagram එක. එතකොට මේ දැන් ඔයාලා බලන් ඉන්නේ මගේ YouTube channel එක. ඉතින් මගේ අනිත් channel වල මම මේ වෙනකන් අප්ලෝඩ් කරලා තියෙන්නේ ටෙක්නොලොජි සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ෆෝන් ටෙක්නොලොජි ගැන වීඩියෝස්. හැබැයි එහෙමයි කියලා මම මහා ලොකු එක්ස්පර්ට් කෙනෙක් නන් නෙමෙයි. channel එකේ නම මේ විදිහටම ටෙක්නොලොජි සම්බන්ධයෙන් පොඩි ටිප්ස් ඔයාලට වීඩියෝස් විදිහට අරගෙන එක තමයි මම කරන්නේ. එතකොට මේ YouTube channel එකෙන් කරන්නේ මොකද? මේකෙත් කරන්නේ ඒකමද? නෑ. මේ channel එකේ කරන්නේ මේ වගේ වීඩියෝස් නෙමෙයි. මේක චුට්ටක් වෙනස් channel එකක්. හරි මම ඒක සරලවම මෙහෙම කියන්නම්. දැන් මගේ වීඩියෝස් බලන ගොඩාක් දෙනෙක් අයියේ WhatsApp hack කරන්න විදියක් නැද්ද? මගේ Facebook එකේ password එක අමතකයිනේ. මට අපෝ ඒක ගන්න විදියක් නැද්ද? මගේ ෆෝන් එකේ තිබ්බ වටිනම් ෆොටෝස් ටිකක් ඩිලීට් වුණා. අනේ මට ඒ ටික අරන් දෙන්නකෝ. වගේ මම දන්න වගේම නොදන්න දේවල් ගොඩාක් ඉන්බොක්ස් මැසේජ් කරලා අහනවා. ඉතින් ඒ වගේ අහන ප්‍රශ්න වලින් සමහර දේවල් වලට මම විසඳුම් දන්න උනත් ඒ හැම එකකටම පර්සනල් මැසේජ් කරන්න අමාරු නිසා තමයි මම මෙන්න මේ channel එක හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඒ වගේ ප්‍රශ්න වලට විනාඩියකට අඩුවෙන් වීඩියෝ එකක් හදන්න බෑ. ඉතින් ඔයාලා දන්නවා ඇති මගේ වීඩියෝස් බලලා තියෙන කට්ටිය මම TikTok එකේ, Facebook එකේ, Instagram එකේ අප්ලෝඩ් කරන්නේ ගොඩක් විනාඩියට වඩා අඩුවෙන් වීඩියෝස්. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් අනිවාර්යයෙන්ම long වීඩියෝ හදන්න, ටිකක් දිග වීඩියෝස් තමයි හදන්න වෙන්නේ. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ පුංචි දෙයක්. මේ channel එක subscribe කරලා bell button එකත් all දාගෙන ඔයාට තියෙන ප්‍රශ්න ගැටලුව මොකක්ද කියලා මේකේ තියෙන වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ විදිහට ඔයාලගේ ප්‍රශ්නේ ඔයා කමෙන්ට් කරාම ඒ ප්‍රශ්නෙට උත්තරේ මම දන්නවනම් මම ඒකට ඔයාලට විසඳුමක් වීඩියෝ එකක් විදිහට ගේනවා. එහෙම නැත්නම් ඒක ගැන දන්න කෙනෙක් ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක්ගෙන් මම ඒක අහලා ඔයාලට අනිවාර්යයෙන්ම උත්තරේ වීඩියෝ එකක් විදිහට අරගෙන එනවා. දැන් හිතන්නකෝ ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගිහිල්ලායි කියලා. දැන් මම ඩිස්ප්ලේ දාන්න දන්නේ නැහැනේ. එහෙනම් ඒක ඩිස්ප්ලේ එක දාන්න දන්න කෙනෙක් ගාවට ගිහිල්ලා ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. ඒකේ බජට් එක මෙන්න මෙහෙමයි කියලා ඔයාට මම රිප්ලයි වීඩියෝ එකක් දානවා. එහෙම නැත්නම් ඔයා හිතන්න ඔයා අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්නවා. ඔයාගේ අතේ තියෙන රුපියල් 30000. ඉතින් ඔයාට දැනගන්න ඕනේ රුපියල් 30000ට ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකක්ද කියලා. අන්න එතකොට මම කරන්නේ ෆෝන් ෂොප් එකකට ගිහිල්ලා රුපියල් 30000ට ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකක්ද කියලා ඔයාට රිප්ලයි වීඩියෝ එකක් දානවා. ඉතින් අන්න ඒ වගේ ෆෝන් සම්බන්ධව හරි තාක්ෂණය සම්බන්ධව හරි ඔයා අහන ඕනම ප්‍රශ්නකදී මම ඒක ගැන දන්නේ නැත්නම් ඒක ගැන දන්න කෙනෙක්ගෙන් හරි අහලා ඔයාට අනිවාර්යයෙන්ම රිප්ලයි වීඩියෝ එකක් අරන් එන එක තමයි මේ channel එකෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් පැහැදිලිද? හරි. එහෙනම් ඉතින් දැන්ම subscribe කරලා bell button එක all දාගන්න. දැන් එහෙනම් යමු අර report කරපු කට්ටියටයි බැලලා comment කරපු කට්ටියටයි જાති අමතන්න. ඉතින් සරලවම මට යාළුවට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි. මොකද ඉතින් යාළුවා මම කියපු නිසා නේ වැඩේ කරේ. ඇයි මම වීඩියෝ එකක් දැම්මනේ මෙන්න මේ වගේ channel එකක් තියෙනවා. ඒකේ වීඩියෝ එක බලලා හොඳ වැන් දෙකක් අමතලා එන්න කියලා. ඉතින් අපේ කට්ටිය අමතලා විතරක් නිකන් හිටියේ නෑ. අනේ දෙයියනේ කියලා report උත් ගහලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආයෙත් මං කියනවා බොහොම ස්තුතියි. මට කරදරයක් කියලා හිතලා, මට අවුලක් කියලා හිතලා ඒ වගේ දෙයක් කරාට. ජය වේවා. ඒ වගේම channel එක subscribe කරපු කට්ටියට එහෙනම් ඉතින් thank you very much මේ දීපු ගැම්මට. ඉස්සරහට සෙට් වෙමු සුපිරි වීඩියෝස් ටිකකින්. එහෙනම් දැම්ම channel එක subscribe කරලා bell button එක all දාගෙන ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ජය වේවා.